මගේ මහත්තයා මහේෂ් එයා රට්ටම දන්න ලොකු ව්‍යාපාරිකයෙක්. අපේ විවාහය සිද්ධ වුණේ යෝජනාවකින්. මුල් මාස කීපයේ හැමදේම සාමාන්‍ය විදිහට තිබුණා. අපි ට්‍රිප් ගියා, පාටි වලට ගියා. ඒත් එයාගේ ව්‍යාපාරික කටයුතු එන්නෙන්නම වැඩි වෙන්න ගත්තා. දැන් එයාට මාව මතක තින්නේ ගෙදර ඉන්න තවත් ලස්සන බඩු කෑල්ලක් වගේ විතරයි. උදේ පාන්දර 6ට ගෙදරින් යන එයා ආපහු වෙන්නේ රෑ 12ත් පහු වෙලා. මම කාලා බීලා නිදාගත්තටත් පස්සේ. ඉරිද දවසටත් එයාට මීටිං නැත්නම් ගෝල්ෆ් ගහන්න යනවා. මට ඕන උනේ සල්ලි නෙවෙයි. මට ඕන උනේ පොඩි හරි ආදරයක්, මනුස්සකමක්, දවස කොහොමද කියලා අහන කතා බහක්. ඒත් මහේෂ්ට ඒක තේරුම් ගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මගේ කතාවට යන්න කලින් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙනම යමු කතාවට. මේ මහා මන්දිරේ මහේෂ්ට අමතරව හිටියේ තව එක්කෙනයි. ඒ මහේෂ්ගේ තාත්තා මහත්තයා. මම එයාට කතා කළේ අප්පච්චි කියලා. ජයලත් කියන්නේ අවුරුදු 55ක් විතර වයස වුණාට තාමත් අවුරුදු 30ක 40ක පෙනුමක් තියෙන කෙනෙක්. එයා හරිම පිළිවෙලයි. හැමදාම උදේට ජිම් යනවා. කෑම බීම ගැන සැලකිලිමත් වෙනවා. විටමින් ගන්නවා. එයාගේ ඇඟපත තාමත් තරුණ කොල්ලෙක්ට වඩා ෆිට්. එයාගේ කොණ්ඩේ විතරයි ටිකක් ඉදිලා තියෙන්නේ. ඒකෙනුත් එයාට අමුතුම පෞරුෂයක් ලැබිලා තිනවා. එයාගේ බිරිඳ, ඒ කියන්නේ මගේ නැන්දම්මා, නැති වෙලා අවුරුදු 5ක් විතර වෙනවා. එයා මේ ගෙදර හිටියේ හරිම නිහඬ චරිතයක් විදියට. එයාගේ කාමරේ තිබුණේ උඩ තට්ටුවේ. මගේ කාමරේට එහා පැත්තේ. අපි දෙන්න දවස් ගාණකින් මුණ ගැහෙන්නෙත් කෑම මේසේදී විතරයි. එතනදිත් සුබ උදෑසනක් දුව කියන එක ඇරෙන්න අපි අතර ලොකු කතාවක් තිබුණේ නැහැ. මේ සතියේ සඳුදා උදේම මහේෂ්ට හදිස්සි ව්‍යාපාරික කටයුත්තකට සිංගප්පූරු යන්න වුණා. එයා ලෑස්ති වෙලා බෑග් එකත් අරන් පල්ලෙහාට ඇවිත් මට කතා කළා. එයාගේ අතේ પાස්පෝර්ට් එකයි ටිකට් එකයි තිබුණා. අමාෂා, මට අනිවාර්යෙන්ම යන්න වෙනවා. මම දවස් 3කින් එන්නම්. ඔයා තාත්තා එක්ක පරිස්සමට ඉන්න. ගේට්ටු වහගන්න. මහේෂ් යද්දි මගෙන් නලල සිපගෙන එහෙම කිව්වා. ඒක නිකම්ම යුතුයකමට කරපු දෙයක් වගේ මට දැනුනේ. එයාගේ හිත තිබුණේ ෆ්ලයිට් එකේ මිසක් මගේ ළඟ නෙවෙයි. මම පරිස්සමින් ගිහින් එන්න කියලා කිව්වට මගේ හිතේ තිබුණේ ලොකු හිස්කමක්. දෛවයේ සරදම කියන්නේ එදාම හවස අපේ ගෙදර උයන්න පිහන්න හිටපු පරණ මෙහෙකාරුවේ ලතා ඇන්ටි එයා මේ ගම්පහ ගෙදර ගියා දූට අසනීපයි කියලා. අන්තිමේදී මේ විශාල මන්දිරයේ ඉතුරු උනේ මමයි ජයලත් අප්පච්චි විතරයි. බදාද දවසක්. අද රැඩ හරිම පාළුයි. දවල් දවසම ගෙදර තනියම ඉඳලා මට ඇති වෙලා තිබුණේ. මේ ගෙදර කොච්චර ලොකු වුණත් කතා කරන්න කෙනෙක් නැති වුණාම ඒක මහ සොහනක් වගේ. මම ටීවී බැලුවා. Netflix එකේ ෆිල්ම් එකක් බැලුවා. වත්ත පහල ඇවිද්දා. ඒත් මගේ හිතේ තිබුණ හිස්කම මකන්න ඒ කිසිම දෙයකට පුරවන් වුණේ නැහැ. හවස 6ට විතර මම උඩ තට්ටුවේ සඳුළු තලයට වෙලා ඈත පාර දිහා බලාගෙන හිටියා. වාහනේ යනවා එනවා. මිනිස්සු ජෝඩු දාගෙන ඇවිද්දනවා. ඒ දිහා බලද්දි මට මහේෂ් ගැන ඇති වුණේ කේන්තියකට වඩා කලකිරීමක්. ඇයි මම මෙහෙම ජීවත් වෙන්නේ? මම බැන්දේ තනියම ඉන්නද කියලා මටම හිතුණා. රෑ 8ට විතර මම මගේ කාමරයට ආවා. AC එකේ සීතල මට දරා ගන්න අමාරු වුණා. මට හිතුණා පොඩි වෙනසක් කරන්න. මම මගේ ඇඳුම් අල්මාරිය ඇරුවා. ලස්සන ගවුන් සාරි පිරিলা තිබුණා. ගොඩක් ඒව තාමත් ඇඳලවත් නැහැ. ඒ අතරින් මගේ ඇහැ ගියේ තද නිල් පාට සිල්ක් සාරියකට. ඒක මහේෂ් මගේ ගියේ උපැන්දිනේට සිංගප්පූරුවෙන් ගෙන දී තෑග්ගක්. මේක ඔයාලට ලස්සනට තියයි කියලා එදා යා කිව්වට මම කවදාවත් ඒක එන්දේ නැහැ. මොකද ඒක අඳින්න තරම් විශේෂ අවස්ථාවක් අපිට තිබුණේ නැහැ. අපි දෙන්න එකට පාටි එකට ගියේ අවුරුද්දකින් විතර. අද මම මේක අඳිනවා. මම මටම කියාගත්තා. කාට පෙන්වන්නද? කවුරුත් නැහනේ. ගෙදර ඉන්නේ මයි තාත්තයි විතරයි. තාත්තා මේ වෙලාවට එයාගේ කාමරයට වෙලා බිස්නස් වැඩක් කරනවා ඇති. නැත්නම් පොතක් කියවනවා ඇති. මට ඕන උනේ මගේ ලස්සන මටම බලා ගන්න. මගේ හිතේ තිබුණ අමුතු ආසාවක් මාවම අගය කරන්න. මම හොඳට නෑවා. ඇඟ හොදගත්තම මට ලොකු ෆ්‍රෙෂ් ගතියක් දැනුණා. සුවඳ පවුඩර් ටිකක් ගෑවා. කොණ්ඩේ කඩලා දාලා හෙයාර් ඩ්‍රයර් එකෙන් වේලගත්තා. ඊට පස්සේ මම අර නිල් පාට සාරිය ඇඳගත්තා.
ඒ සාරිය මගේ ඇඟට හරිම ලස්සනට හැඩ වුණා. ඒකේ සිල්ක් රෙද්ද මගේ ඇඟේ දැවටෙද්දි මට අමුතු සනීපයක් දැනුණා. මම තොල්වලට ලා රෝස පාට ලිප්ස්ටික් ටිකක් ගෑවා. කණ්ණාඩියෙන් බලද්දි මටම පුදුම හිතුණා. අමාෂා, උඹ මාර ලස්සනයිනේ. ඇයි උඹ මේ ලස්සන කාමරේ හංගගෙන ඉන්නේ? මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළා. මම ආස වුණා කවුරු හරි මගේ දිහා බලලා ලස්සනයි කියනවා අහන්න. ගැහණියක් වුණාම ඒ වගේ පුංචි අගය කිරීමක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක්ද? වෙලාව රෑ 9යි. මට වතුර 30ක් ආවා. මම හෙමින් සැරේ කාමරෙන් එළියට ආවා. මුළු ගේම නිශ්ශබ්දයි. මම පඩිපෙළ බැහැගෙන පහලට ආවා. පඩිපෙළේ ලී පඩි මට මගේ කකුල් තියන සද්ද විතරයි ඇහුනේ. අපේ සාලේ දාලා තිබුණේ වයිට් ලයිට්ස්. ඒ එළියට මගේ සාරියේ තිබෙන පුංචි ගල් කැට තරු වගේ දිලිසෙනවා. සාලේ මැද තියෙන වීදුරු කැම මේසේ උඩ මල් වාසයක තිබුණා. මම ඒක ළඟට ගිහින් මල් පෙට්ටක් අත ගාන ගමන් කල්පනා කළා. අමාෂා, ගැඹුරු ඒත් හරිම සංසුන් කටහඬක් මගේ පිටිපස්සෙන් ඇහුණා. මම ගැස්සිලා ගියා. මගේ අතේ තිබුණ මල් පෙත්ත බිමට වැටුණා. මම හිතුවේ අප්පච්චි නිදි කියලා. මම එකපාරටම හැරිලා බැලුවා. ජයලත් අප්පච්චි කුස්සියේ පැත්තේ නිදන් සාලෙට එනවා. එයාගේ අතේ වතුර බෝතලයක් තිබුණා. මම එයා දිහා බැලුවේ පුදුමෙන්. මොකද ගෙදරදී නිතරම කලිසමයි ෂර්ට් එකයි අඳින හරිම ෆෝමල් විදියට ඉන්න අප්පච්චි අද හිටියේ වෙනස් විදියකට. එයා ඇඳලා හිටියේ කළු පාට සැහැල්ලු ටී-ෂර්ට් එකක් සහ දනහිසට විතරක් දිග කොට කලිසමක්. එයාගේ අතේ වෙලාවට මස්පිඩු ඉලිප්පිලා පෙනුණා. එයාගේ කොණ්ඩේ පොඩ්ඩක් අවුල් වෙලා තිබුණේ. ඒකෙන් එයාට ලැබිලා තිබුණේ හරිම තරුණ ස්වභාවික පෙනුමක්. මහේෂ් ළඟවත් නැති පෞරුෂයක් තාත්තා ළඟ තේනවා කියලා මට හිතුනේ නිකන් නෙමෙයි. අනේ සොරි තාත්තේ, මම හිතුවේ තාත්තා නිදි ඇති කියලා. මම බය වුණා. මම පපුවට අත තියාගෙන කිව්වා. මගේ හුස්ම ටිකක් වේගවත් වෙලා තිබුණේ. තාත්තා වතුර බෝතලේ පැත්තකින් තිබ්බා. එයා එකපාරටම කතා කළේ නෑ. එයාගේ ඇස් නතර වෙලා තිබුණේ මගේ දිහා. එයා උඩින් ඉඳන් පහලට මගේ දිහා බැලුවේ හරිම පුදුමෙන්. ඒ බැල්ම සාමාන්‍ය එකක් නෙමෙයි. ඒක හරියට කාන්තාරයක ඉන්න මිනිස්සෙක් වතුර විදුරක් බලනවා වගේ බැල්මක්. ඒ බැල්ම නිසා මට පොඩි ලැජ්ජාවක් වගේම නුපුරුදු සතුටකුත් දැනුණා. කවුරු හරි මගේ ලස්සන දිහා ආසාවෙන් බලනවද කිද්දි ඕනම ගැහණියෙක්ට සතුටක් දැනෙනවනේ. විශේෂයෙන්ම Tamanගේ මහත්තයා ඒක නොකරදී. අද මොකද මේ දුව හරිම ලස්සනයිනේ. මම කවදාවත් දැකලා නැහැ ඔයා මේ පාට සාරිය ඇඳිනවා. තාත්තා කිව්වේ හරිම අවංක ස්වරයකින්. එයාගේ ඇස්වල තිබුණේ බොරුවක් නෙමෙයි. මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා. මගේ කම්මුල් රත් වෙනව මට දැනුණා. මේක මහේෂ් ගැනත් දීපු එකක් තාත්තේ. නිකමට ඇඳලා බැලුවා. ගෙදරට වෙලා කම්මැලිකමේ හිටියේ. කාටවත් පෙන්නන්න නෙවෙයි. තාත්තා හෙමින් මගේ ළඟට ආවා. එයා මගේ ඉස්සරහා ඇවිත් හිටගත්තා. අපේ ගෙදර සාලි ලොකු වුණාට ඒ වෙලාවේ මට දැනුනේ මුළු ලෝකෙම අපි දෙන්නා විතරයි ඉන්නේ කියලා. එයාගෙන් එන සැර පර්ෆියුම් සුවඳ මගේ නහයට දැනුණා. නිකමට හරි කමක් නෑ දුව. ඔයා ඇත්තටම ලස්සනයි. හරියට අහසින් බහැපු සුරංගනාවියක් වගේ. මේ රෑ වෙලාවේ ඔයාව දකිද්දි මට හිතුනේ මම දකින්නේ හීනයක්ද කියලා. තාත්තාගේ කටහඬ වෙනදාට වඩා මෘදුයි. ඒ වගේම ගැඹුරුයි. තාත්තාගේ වචන මගේ හදවත පසාරු කරගෙන ගියා. මහේෂ්ගෙන් මට කවදාවත් ඔහොම වචනයක් ලැබිලා තිබුණේ නැහැ. මම හෙමින් ඔළුව ඉස්සුවා. තාත්තාගේ ඇස්වල තිබුණේ රාගයක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු අගය කිරීමක්. පිරිමියෙක් ගැහණියක්ගේ ලස්සන අගය කරන විදිහේ බැල්මක්. ස්තුතියි තාත්තේ, මම මිමිනුවා. මහේෂ් ඇත්තටම මෝඩයෙක්. තාත්තා එකපාරටම කිව්වා. මම ඇස් ලොකු කරලා බැලුවා. ඇයි තාත්තේ එහෙම කියන්නේ? මේ වගේ ලස්සන බිරිඳක් මේ වගේ ලස්සන රෑක ගෙදර තියලා යා බිස්නස් පස්සේ දුවනවනේ. මම නම් ඔයාගේ මහත්තයා වුණා නම් අද වගේ දවසක මේ ගෙදරින් එළියට අඩිය තියන්නේ. මම මුළු රෑම ඔයාගේ ලස්සන දිහා බලාගෙන ඉන්නවා. තාත්තාගේ කතාව විහිළුවක් වගේ පෙනුනට ඒකේ අටින් ලොකු බරක් තිබුණා. ඒ වචන වලින් මගේ හිතේ තිබුණ දුක එළියට පැන්නා. මගේ ඇස්වලට කඳුළු ආවා. මම හිතුවා ඒ මහේෂ්ට බැරි තාත්තා වගේ වෙන්න කියලා. දුව අඬනවද? තාත්තා කලබල වුණා. නෑ තාත්තේ, මට නිකන් මහේෂ් ගැන දුක හිතුණා. එයාට මාව වටින්නේ නෑනේ.
මම ඇත්තම කිව්වා. මම කඳුළු පිහා දාගත්තා. තාත්තා මගේ උරහිසට අත තිබ්බා. එයාගේ අත හරීම උණුසුම්. ඒ ස්පර්ශය මගේ හිතට ලොකු ආරක්ෂාවක් ගෙනාවා. ඒක නිකම්ම ස්පර්ශයක් නෙවෙයි. මගේ තනිකම නිවන්න පුළුවන් බෙහෙතක් වගේ මට දැනුණා. එයා මගේ උරහිස හිමීට මිරිකුවා. එන්න අපි මෙතනින් වාඩි වෙමු. තාත්තා මාව සාලේ තිබුණ ලොකු සෝපාවට එක්කන් ගියා. ඒ සෝපාව ඉස්සරහා ලොකු අඩි 6ක් විතර උස කණ්ණාඩියක් තිබුණා. අපි දැන්න වාඩි වුණාම අපේ ඡායාව ඒකින් පෙනුණා. අමාෂා, ඔයාට මේ ගෙදර පාළුයි නේද? තාත්තා ඇහුවා. ඔව් තාත්තේ, ගොඩක් පාළුයි. මම හිරකාරයෙක් වගේ. මට කතා කරන්න කෙනෙක් නැහැ. මගේ හිතේ තියෙන දේවල් අහන්න කෙනෙක් නැහැ. මම රැට නිදාගන්නෙත් අඬ මහේෂ් කෝල් කරන්නෙත් විනාඩි 2කට විතරයි. මම එකින් ගහ කිව්වා. තාත්තා මගේ අතක් එයාගේ අතට ගත්තා. එයාගේ අතේ රළු බව මගේ සිව්මැලි අතට දැනුණා. මට තේරෙනවදුව මාත් මේ ගෙදර තනි වෙලා ඉන්නේ. ඔයාගේ නැන්දම්මා නැති වුණාට පස්සේ මමත් ගෙවන්නේ හරිම ඒකාකාරී පාළු ජීවිතයක්. අපි දෙන්න එකම වහලක් යට හිටියට අපි දෙන්නම මේ ලොකු මාලිගාවේ අතරමං වෙලා. උදේට නැගිටිනවා, කනවා, බොනවා, නිදා ගන්නවා. ජීවිතේ කිසිම රසක් නැහැ. තාත්තගේ කතාව මගේ හිතට වැදුනා. මං හිතාගෙන හිටියේ තාත්තා හරිම ශක්තිමත්, හැඟීම් නැති කෙනෙක් කියලා. ඒත් එයාගේ හිතේ තියෙන්නේ මගේ හිතේ තියෙන තනිකමමයි කියලා මට තේරුණේ අද. අපි දෙන්න කණ්ණාඩිය දිහා බලාගෙන හිටියා. උස පෞරුෂයක් තියෙන තාත්තා සහ මම. ඒ වෙලාවේ අපේ හිත අතරේ තිබුණ දුර ගොඩක් අඩු වුණා වගේ මට දැනුණා. ලයිට් එළිය මැද අපි දෙන්න දිහා බලද්දි මට හිතුනේ අපි හරියට එකිනෙකාට ගැළපෙන ජෝඩුවක් වගේ කියලා. ඒ සිතුවිල්ල වැරදි කියලා මගේ බුද්ධිය කිව්වට මගේ හදවත ඒකට ආස කළා. අපි ඇයි දුව තනි වෙලා දුක් විඳින්නේ? අපිට පුළුවන්නේ අපි දෙන්නගේ පාළුව බෙදා ගන්න. මහේෂ්ට වෙලාවක් නැති වුණාට මට වෙලාව තියෙන ඔයාගේ දුක අහන්න. මට පුළුවන් ඔයාගේ හොඳම යාළුව වෙන්න. තාත්තගේ කටහඬේ තිබුණේ ආරාධනාත්මක බවක්. තාත්තට පුළුවන් ද මගේ යාළුවෙක් වෙන්න? මම ඇහුවා. ඇයි බැරි? ලේලියයි මාමණ්ඩියයි කියන්නේ නිකන් නම් විතරයිනේ. ඊට යටින් අපි හැමෝම මිනිස්සයෝ. ආදරේ, කරුණාව බලාපොරොත්තු වෙන මිනිස්සයෝ. අද ඉඳන් හිතන්න මම ඔයාගේ තනිකම මකන්න ඉන්න යාළුවෙක් කියලා. ඔයාගේ දුක මගේ දුක කියලා හිතන්න. තාත්තා එහෙම කියලා මගේ කොණ්ඩේ පොඩ්ඩක් හැදුවා. එයාගේ ඇඟිලි මගේ කම්මුලේ ගෑවුණා. ඒ වෙලාවේ මට දැනුනේ තාත්තා කෙනෙක්ගේ සෙනෙහසට වඩා එහා ගිය පිරිමියෙක්ගේ ආරක්ෂාව සහ ආකර්ෂණය. මම ඇස් පියාගත්තා. මගේ හිතේ තිබුණ බර ටිකක් සැහැල්ලු වුණා. මට හිතුණා තාත්තගේ පපුවට ඔලුව තියාගෙන ඉන්න තිබුණා නන් කියලා. අපි දෙන්න අතරේ ගොඩනැගීගෙන ආපු ඒ නිහඬ ගැඹුරු බැඳීම බිඳගෙන එකපාරටම මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. ඒ සද්දේ මුළු ගේම දෙදරෙව්වා වගේ. අපි දෙන්නම ගැස්සිලා ගියා. මම වෙව්ලන අතින් ෆෝන් එක අතට ගත්තා. මහේෂ්, මම කිව්වේ වරදකාරී හැඟීමෙන්. හරියට මම ලොකු වරදක් කර ඉද්දි අතේ මාට්ටු වුණා වගේ. තාත්තගේ මූණේ තිබුණේ පොඩි නොසන්සුන්කමක්. එයාගේ ඇස්වල තිබුණ අර මෘදු බැල්ම මොහතකට නැති වුණා. ඒත් එයා ඉක්මනටම සාමාන්‍ය විදියට hina වුණා. ආන්සර් කරන්න, වීඩියෝ කෝල් එකක් නේද? ස්පීකර් දාන්න. මටත් ඕන පුතාට කතා කරන්න. මම හිත හදාගෙන කෝල් එක ගත්තා. මහේෂ් හෝටල් කාමරයක ඉඳන් හරිම සතුටින් කතා කළේ. එයාගේ පිටිපස්සෙන් සිංගප්පූරුවේ ලයිට් එලි පේනවා. එයා අතේ ඩ්‍රින්ක් එකකුත් තිබුණා. හායි අමාෂා, මොකද කරන්නේ? ෂා, ඔයා අද හරිම ලස්සනයිනේ. නිල් පාට සාරියක් ඇඳගෙන. මොකද මේ රෑ මාව බලන්නද ඇඳගත්තේ? මහේෂ් විහිළුවට වගේ ඇහුවා. මම උත්තර දෙන්න කලින් තාත්තා සෝපාවේ ඉඳන් ටිකක් ලං වෙලා ෆෝන් එක දිහා බැලුවා. "ඕ පුතා, අමාෂා අද ලස්සන සාරියක් ඇඳලා. අපි දෙන්න මේ සාලෙට වෙලා පවුලේ විස්තර ටිකක් කතා කර හිටියේ. දුවට පාළු විලු තනියම." තාත්තා කිව්වේ හරිම සැහැල්ලුවෙන්. මහේෂ්ට හරි සතුටුයි. තාත්තාත් ඉන්නවද? ෂෝක්නේ. මට බය හිතුණා අමාෂා තනියම නිසා. ගෙදර වැඩ කරන කෙනත් නෑනේ. අපේ තාත්තා ඉන්නවනේ අමාෂාව බලාගන්න. ඒක මට ලොකු හයියක්.
තාත්තා අමාෂා ගැන පොඩ්ඩක් බලන්න. එයාට පාළුයිනි. එයාගේ තනිය මකන්න. තාත්තා මගේ දිහා බලලා අමුතු අර්ථවත් හිනාවක් දැම්මා. ඒ හිනාවේ තුබුනේ ඔන්න අපිට අවසර ලැබුණා වගේ අදහසක්. බය වෙන්න එපා පුතා. අමාෂා ඉන්නේ හොඳම ආරක්ෂාව මැද. මම අමාෂා ගැන මගේ ඇස් දෙක වගේ බලා ගන්නම්. එදරෑට මම දුවත් එක්ක කතා කර කර ඉන්නවා. එයාට පාළු නොවෙන්න. පුතා බය නැතුව ඉන්න. thank you තාත්තේ. ඔය දෙන්න පරිස්සමට ඉන්න. මම හෙට කතා කරන්නම්. good night. මහේෂ් කෝල් එක කට් කළා. කෝල් එක කට් වුණාට පස්සේ ගෙදර ආයේ නිශ්ශබ්ද වුණා. ඒත් ඒක බය හිතෙන නිශ්ශබ්දතාවයක් නෙවෙයි. මහේෂ්ගේ වචන මගේ කනට දොංකාර දුන්නා. තාත්තා අමාෂා ගැන බලන්න. තාත්තා සෝපාවේ ඉඳන් නැගිටලා මගේ ළඟට ආවා. එයා මගේ අතින් ෆෝන් එක අරගෙන පැත්තකින් තිබ්බා. දැන් හිතට බයක් නෑනේ. මහේෂ් දන්නවා අපි දෙන්න එකට ඉන්නවා කියලා. එයාමයි කිව්වේ වගේ තනියම කන්න කියලා. තාත්තා කිව්වා. "ඔව් තාත්තේ" මම හිමින් කිව්වා. මගේ හදවත ඩග් ඩග් ගාලා ගැහෙනවා. මේක වැරදිද නැද්ද? මට තේරෙන්නේ නැහැ. ඒත් මට මේ උණුසුම ඕන. තාත්තා නැගිටලා ගිහින් කුස්සිය පැත්තට ගියා. මං බලාගෙන හිටියා එයා මොකද කරන්න කියලා. විනාඩි 5කින් විතර එයා ආපහු ආවේ වයින් වීදුරු දෙකක් අරගෙන. රතු පාට වයින් වීදුරු දෙක ලයිට් එළියට දිලිසෙනවා. අද රෑ අපි මේක සමරමු. අපේ අලුත් යාළුකම වෙනුවෙන්. අද ඉඳන් මේ ගෙදර තනි වුණු මිනිස්සු දෙන්නෙක් නෑ. අපි දෙන්න එකිනෙකාට ඉන්නවා. එයා එක වීදුරුවක් මගේ අතට දුන්නා. මම ඒක ගත්තා. තාත්තා මගේ ඇස් දිහා බලාගෙන හිටියා. "චියර්ස් අමාෂා." අපි දෙන්න වීදුරුවකට ගැසුවා. රතු පාට වයින් වීදුරුව තොල ගාන ගමන් මම තාත්තා දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ මම මෙච්චර කාලයක් හෙව්ව ඒත් නොලැබුණ ගැඹුරු බැඳීමක්. "ඔයාට ඕනම වෙලාවක ඕනම දෙයක් මට කියන්න අමාෂා. මම ඉන්නේ මහේෂ්ගේ තාත්තා විදියට විතරක් නෙවෙයි. මම දැන් ඔයාගේ යාළුවෙක්. සමහර විට ඊටත් වඩා හොඳට මට ඔයාව තේරුම් ගන්න පුළුවන්." තාත්තා ආයෙත් ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. මේ පාරේ ආ වාඩි උනේ කලින්ට වඩා ටිකක් ළඟින්. එයාගේ දන හිස මගේ සාරිය ගෑවෙන නොගෑවෙන ගානට තිබුණේ. එයා මගේ අත තදින් අල්ලගත්තා. මම අතහකට ගත්තේ නෑ. මම මගේ ඔළුව තාත්තගේ උර හිසට තිබ්බා. එයා විරුද්ධ වුණේ නෑ. එයා මගේ ඔළුව අත ගෑවා. ගෙදර දොරවල් වැහිලා තිබුණත් මගේ හිතේ තිබුණ දොරවල් අද ඇරුණා වගේ මට දැනුණා. AC එකේ සීතල මැකිලා ගිහින් මගේ හිතට පුදුම උණුසුමක් දැනුණා. මහේෂ් සිංගප්පූරුවේ ඉඳන් හිතන වෙති අපි දෙන්න නිදි කියලා. ඒත් එයා දන්නේ නැහැ එයාගේ බිරිඳයි තාත්තයි අද රෑ අලුත් ලෝකයක් හොයාගෙන කියලා. අපි දෙන්න රෑ වෙනකම්ම සාලිට වෙලා හිටියා. අපි අපේ ජීවිතය ගැන, පරණ මතකයන් ගැන, අපි හීන ගැන කතා කළා. මම දැනගත්ත තාත්තා ආස දේවල්, එයාගේ තරුණ කාලේ විස්තර. එයා දැනගත්ත මම ආස දේවල්. අපි අතර තිබුණ පරතරය අද රා දිය වෙලා ගියා. වෙලාව පාන්දර 1ට කිට්ටුයි. අපි යමුද නිදාගන්න? හෙට දවසක් තියෙනවනේ. තාත්තා ඇහුවා. මම හිස සැලුවා. අපි දෙන්න පඩිපෙළ නැග්ගා. තාත්තා මට ඉස්සර වෙන්න දුන්නේ නැහැ. අපි දෙන්න එකටමයි ගියේ. උඩ තට්ටුවට ගියාම මගේ කාමරේ දොර ළඟ අපි නතර වුණා. තාත්තා මගේ මූණ දිහා බැලුවා. එයාගේ බැල්මෙන් මට තේරුණා එයාට යන්න හිතක් නැහැ කියලා. මටත් යන්න හිතක් තිබුණේ නැහැ. good night අමාෂා. ඔයාද ගොඩක් ලස්සනයි. එයා මගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුව වෙනද වගේ නෙවෙයි. ඒක ගොඩාක් වෙලා තිබුණා. එයාගේ තොලවල උණුසුම මගේ මුළු ඇඟටම දැනුණා. good night තාත්තේ මම කිව්වා. මම කාමරයට ගිහින් දොර වහගත්තා. මම ඇඳට පැන්නේ මම දොරට හේට්ටු වෙලා පපුවට අත තියාගෙන හිටියා. මගේ හිත පිරීලා තිබුණේ අමුතුම සතුටකින්. අද රෑ මේ ගෙදර පහන් එළිය නෙවෙයි. ඒත් අපේ හිතවල පත් වුණු අලුත් එළිය, ඒ රහස් එළිය කවදාවත් නිවෙන එකක් නැහැ. මේක අපේ රහසක්. කාටවත්ම නොකියන අපි දෙන්න විතරක් දන්න සුන්දර රහසක්. හෙට උදේට අපි ආයෙත් මාමණ්ඩියයි ලේලියයි වෙයි. ඒත් අද රෑ අපි ඊට වඩා ගොඩාක් ළඟින් හිටියා.